right. ඊළඟට තියෙනවා කේන්ද්‍ර ප්‍රසාරී කෝපයේ ක්‍රියාකාරීත්වය. केंद्र प्रसारी कोपे क्रियाकारी राइट एक मान रूप देखिए अभी ठीक है लाइक किला रहे हैं अरे ये मैंने तब नियम दिया अरे नहीं right දැන් මේකේ මොකද්ද වෙන්නේ ඉස්සෙල්ලාම මොකද්ද වෙන්නේ ඈ මල් ලාස්ට් එකේ මොකද්ද වෙන්නේ මාල වත්තු දුනේද කිද්දද ඉදම අපන්නේ right හරි මේකේ මොකද්ද වෙන්නේ මේ මොකද්ද මේක චූෂණ නලය හරියට අහගන්න පාඩම් කරන්න ඕනේ චූෂණ නලය මේක විතර නලය මේක මොකද්ද එවුනේ කොත් සුදු මල මොකද්ද පාජකය එහෙම නැත්නම් ඉම්පිලරය පාජකය මේක අසුව එහෙම නැත්නම් ඉම්පිලර කුටීරය හරි right දැන් ක්‍රියාකාරීත්වය කියන්නේ ඉස්සෙල්ලාම මොකද කරන්නේ සෝපූර්ණය වණ එකක් නම් වතුර දාන්න ඕනේද නෑ සෝපූර්ණය නොවන එකක් නම් වතුර දාන්න ඕනේ right ඉස්සෙල්ලාම අපි දන්න සෝපූර්ණය වෙන එකක් කියලා හරිනේ එතකොට මොකද වෙන්නේ කොහොමද පළවෙනි පාරම පොම්පේ දැම්මම ඉතින් ඒකට වතුර පුරවන්න ඕනේ නේ හරිද ඉම්පිලරේට වතුර පුරවන්න ඕනේ ඊට පස්සේ තමයි ඊම පළවෙනි පාරම නම් ඊළඟ පැකින් කඩලා ඉන්නවනකොට ඉතින් වතුර පුරවන්න ඕනේ දැන් නේද බෑනේ හරිද එකපාරම දින්නේ නෑනේ හරිනේ ඊට පස්සේ තමයි අනිත් සිස්ටම් එකේ මේ වෙන්නේ තේරුණාද හරි හිතන්නකො මේක සෝපූර්ණේ වණ එකක් කියලා හරිද සෝපූර්ණේ වණ එකක් හරිද ඊට පස්සේ ඔයා මේක කරන්නේ මොකද්ද මෝටරේ ඔන් කරනවා හරිද මෝටරය ඔන් කරනවා ස්විච් එක ඔන් කරනවා හරිද ඉස්සරහම වතුර පුරවලා මේක වතුර පිරලා තියෙනවා කියමුකෝ හරි හරිනේ හරිම එතකොට ඉස්සරහම කරන්නේ මෝටරේ ඔන් කරපු ගමන් මේකේ තියෙන වතුර ටික මෝටරේ ඔන් කරපු ගමන් මොකද කරන්නේ අර මේ කොයිල් මෙයා වෙලා අක්ෂි දාන්න කරගෙනවා හරිද කරගිච්ච ගමන් මොකද වෙන්නේ ඉම්පිලරය කරගෙනවා හරිද ඉම්පිලරය කරගෙනවා කරගිච්ච ගමන් මොකද වෙන්නේ මේකේ තියෙන වතුර ටික කලින් තියෙන වතුර ටික එළියට යනවා හරි ඊට පස්සේ තමයි එළිය තියෙන්නේ හරි right හරි වතුර ටික ගියා එළියට හරිනේ right ඊට පස්සේ වතුර ටික ගියාම මේක මොකද වෙන්නේ පොම්පේ තවත් මේ ඉම්පිලරේ හැරගෙනවනේ හරිද හැරගිච්ච ගමන් මොකද වෙන්නේ මෙතන රික්තකයක් අඩු පීඩනයක් ඇති වෙනවා අඩු පීඩනයක් එහෙම නැත්නම්
අර වතුරට. මතකද මම කලින් කිව්වා. වායුගෝලීය පීඩනය. වායුගෝලීය පීඩනය දෙනවා. right. එතකොට මේ මෙතන වතුර පීඩනය අඩුයිද වැඩිද? පීඩනය ප්‍රෙෂර් එක අඩුයිද වැඩිද? ඈ මෙතන ප්‍රෙෂර් එක වැඩි, පීඩනය වැඩි. අය පාඩම් කරන්න දෙයක් නැහැ මම කියලා දෙන්න හදන්නේ. හරි? මතක තියාගෙන කියන මම ලියන්න පුළුවන් අය පාඩම් කරන්න ඕනේ නැහැ. හරි? පීඩනය වැඩි. හරිනේ? මෙතන පීඩනය මොකද්ද? පීඩනය අඩුයි. හරිනේ? එතකොට පීඩනය වැඩි තැන ඉඳන් පීඩනය අඩු තැනට ජලය යනවා. එයි මෙතන තනිකර රික්ත කියන්නේ මෙතන වැඩි වෙලා මෙතන තමයි මේ සම්බන්ධයෙන් වෙලා තියෙන්නේ. right. මෙතනින් ජලය යනවා මෙහෙම. හරි? වටේ දිගේ යනවා. හරි? හරිනේ? පීඩනය වැඩි තැන ඉඳන් අඩු තැනට යනවා. හරිද? කියපු ගමන් මේක මොකද කරන්නේ? වතුර ටික මෙන්න මෙහෙම කේන්ද්‍ර අපසාරී බලය. හරි? කෙලින්ම මේක එන්නේ මෙන්න මෙතනට. කෙලින්ම අදින්න බලන්න ඒකත් එක පිය. හරිද? කෙලින්ම මෙන්න මේ අපි කියනවා ඉම්පිලර් ඇස මෙතන. මේක මොකද්ද? ඉම්පිලර් ඇස. කෙලින්ම ඉම්පිලර් ඇසවත් ළඟට තමයි යන්නේ. හරිද? කෙලින්ම මෙහෙම බස් කරලා ගහනවා. ඒක මෙයා වෙච්ච ගමන් අර මොකද්ද? ඉම්පිලර් එක කරගෙනෝනේ චාලක ශක්තිය තියෙන්නේ. right. මෙන්න මෙහෙම චාලක ශක්තිය ඔන්නෝම කරකිලා අර වතුර ටික මෙන්න මේ විදියට විසික කරනවා. අරකම තමයි. විදියට විසික කරනවා. හරිනේ? විසික කරගත්තම මොකද වෙන්නේ? right. මෙන්න මෙතන ස්පේස් එකක් තියෙනවා. හරිද? ස්පේස් එක තිබ්බ ගමන් මේ වතුර ටික මෙහෙම යනවා. හරි? හරිනේ? මෙතනින් වතුර එනවා මේකෙන් කලපනවා මේකෙන් මෙතෙන්ට සිද්ධ වෙනවා මෙතෙන් යනවා. ඕක දිගටම සිද්ධ වෙනවා. ඕක තමයි ක්‍රියාකාරීත්වය. තේරුණාද? හරි? ඔච්චරයි කියන්නේ. ක්‍රියාකාරීත්වය කොහොමද කියලා හිතුවොත් මෙන්න මේක යනවා. හරිද? මේක නම් කරා මේක ඉන්පුට් එක මොකද චූෂණ නලය. හරිද? අපි මේකට කියනවා ජලය ඇතුළේ වීම කියලා. ඔයාලා රූපයක් තියෙනවා කියලා බලන්න මම කියලා තියෙනවා. තියෙනවනේ? හරිනේ? මේක ජලය පිටවීම. හරි මේක ඉම්පිලරේ කරගෙන මොකද්ද මොන ශක්තියද ඔබ යොදාගන්නේ? චාලක ශක්තිය. මොකද්ද මොන බලය හේතුවෙන්ද? මොකද උතන තියෙන බලය? වතුර විසික කරන මොන බලයෙන්ද? මොකද්ද? කේන්ද්‍ර අපසාරී බලය. ක්‍රියාත්මක වෙන මූල ධර්මය මොකද්ද? කේන්ද්‍ර අපසාරී මූල ධර්මය. එහෙම නැත්නම් කේන්ද්‍ර අපසාරී බලය. අහනෝ බලය මන් දන්නේ නැහැ ස්ට්‍රක්චර් එකකට අහනවා. හරි